හරි 2024 පේපර් එකේ පස්වෙනි MCQ එක බලමු. අපෙන් අහලා තියෙනවා පහත් දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක්ද? හරි. මෙතන කාබනික සංයෝගයක් දීලා තියෙනවා. හැමදාම පේපර් එකේ හැමදාම මේ විදිහට කාබනික සංයෝග නාමකරණයක් අනිවාර්යෙන් අහනවා. IUPAC නාමකරණය අනිවාර්යෙන් අහනවා. බලමු කොහොමද මේක කරන්න කියලා. හරි. මුලින්ම මේ වගේ කාබනික සංයෝගයක් දැක්කම කරන්න ඕනේ අපි මේකේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මෙතන ක්‍රියාකාරී කාණ්ඩ තුනක් තියෙනවා. NH2 කාණ්ඩය, ඇමීන කාණ්ඩය, OH කාණ්ඩය, ඇල්කොහොල් කාණ්ඩය සහ මෙතන ක්ලෝරෝ කාණ්ඩයක් තියෙනවා. ක්ලෝරින් කාණ්ඩයක් තියෙනවා. මේ තියෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩ තුනක්. මේ ක්‍රියාකාරී කාණ්ඩ තුන අතරින් ඉස්සලාම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා ඉස්සලාම හොයාගන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ක්‍රියාකාරී කාණ්ඩ වශයෙන් හොයාගන්නේ අපිට තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රමුඛතාවය අනුව ලයිස්තුවක් තියෙනවා. ප්‍රමුඛතාවය අනුව ලයිස්තුගත කරලා තියෙනවා. ඒ ප්‍රමුඛතාවය ලයිස්තුවේ ඉහළම ඉන්න ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රමුඛතාවය ගොඩක් වැඩි. පහළට යන්න ප්‍රමුඛතාවය අඩු වෙනවා. ඒ කියන්නේ අණු පිළිවෙලින් අඩු වෙන අණු පිළිවෙලට තමයි තියෙන්නේ. එතන මේ ක්‍රියාකාරී කාණ්ඩ තුන අතරින් ප්‍රමුඛතාවය ලයිස්තුවෙන් ඉහළම ඉන්නේ මෙන්න මේ OH කාණ්ඩය, ඇල්කොහොල් කාණ්ඩය. මේක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයාගත්තට පස්සේ ඊටු සියලුම ක්‍රියාකාරී කාණ්ඩ ආදේශ කාණ්ඩ බවට පත් වෙනවා. මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තමයි මේ තියෙන්නේ. එතන මේවා ආදේශ කාණ්ඩ. ආදේශ කාණ්ඩ. ඇමීන කාණ්ඩය සහ ක්ලෝරෝ කාණ්ඩය ගත්තොත් ආදේශ කාණ්ඩ වෙනවා. හරි ඉස්සලම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ දේ තමයි අදාළ කාබනික සංයෝගයේ ප්‍රධාන කාබන් දාමය හොයාගන්න එක. දැන් මෙතන නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන කාබන් දාම එකයින් තියෙන්නේ. මේක කාබන් පරමාණු 5කින් සමන්විත කාබන් දාමයක් තියෙනවා. 1 2 3 4 5යි. මෙතන ප්‍රශ්නයක් නැහැ. කාබන් දාමය ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒතර ප්‍රධාන කාබන් දාමයේ අනිකුත් සංයෝගවල හොයාගන්න නම් පොඩ්ඩක් සංකීර්ණ සංයෝගයක් නැහැ. ඒක කාබන් දාමය හොයාගන්න ඕන. අපි කරන්න ඕනේ ඉස්සලාම බලන්න ඕනේ අපි අදාළ කාබනික දාමයේ තුල ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අන්තර්ගත වෙන්න ඕනේ. හරි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අනිවාර්යෙන් කාබන් දාමයේ තුල අන්තර්ගත වෙන්න ඕනේ. ඒ වගේම දිත්ත හෝ ත්‍රිත්ත බඳන තිබොත් අනිවාර්යෙන් ප්‍රධාන කාබන් දාමය තුල ඒක අන්තර්ගත වෙන්නත් ඕනේ. දිත්ත හෝ ත්‍රිත්ත බඳන අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. ඒ වගේම වැඩිම ආදේශ කාණ්ඩ ගාණක් සම්බන්ධ වෙලා තියෙන දිගම කාබන් දාමය වෙන්නත් ඕනේ. ඔන්න ඔය සාධක තුන බලලා තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රධාන කාබන් දාමය තීරණය කරන්නේ. දැන් මෙතන නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන එක කාබන් දාමයේ තියෙන කාබන් පරමාණු 5ක. එහෙනම් මේක තමයි ප්‍රධාන කාබන් දාමය. හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ ප්‍රධාන කාබන් දාමය අංකණය කරගන්න එක. ප්‍රධාන කාබන් දාමය අංකණය කරනකොට ඉස්සලාම කරන්න ඕනේ බලන්න ඕනේ දේ තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම හැකිතාක් අවම අංකයන විදිහට ප්‍රධාන කාබන් දාමය අංකණය කරගන්න ඕනේ. දැන් බලමු මේක අංකණය කරලා. දැන් අපි මේ පැත්තේ නම් කාබන් දාමය අංකණය කරොත් 1 2 3 4 5 ආදී වශයෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ සම්බන්ධ කාබන් පරමාණුට අංක 3 තමයි ලැබෙන්නේ. අපි අර පැත්තේ අංකණය කළත් බලමු. මේ පැත්තේ අංකණය කරොත් එහෙම 1 2 3 4 5 ආදී වශයෙන් ඒත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන්ට අංක 3 තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ දාමයේ මොන පැත්තෙන් අංකණය කරත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකයේ විදිහට එකම අංකය ලැබෙනවා. හරි. එහෙනම් අපි කරන්න ඕනේ ඊළඟ දැන් මෙහෙම ඒ කියන්නේ කුමන පැත්තෙන් අංකණය කරත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකය ලැබෙනවා නම් තව සාධකයක් අපි බලමු. දිත්ත හෝ ත්‍රිත්ත බඳන තිබ්බොත් අන්නේ දිත්ත හෝ ත්‍රිත්ත බඳනට අඩුම අංකය ලැබෙන විදිහට අංකණය කරලා බලනවා. දැන් මේකේ දිත්ත හෝ ත්‍රිත්ත බඳන නැහැනේ. එහෙනම් ඒකත් අපි අයින් කරලා තව සාධකයක් බලනවා. ඊළඟ සාධකය තමයි ආදේශ කාණ්ඩයට හැකිතාක් අවම අංකය ලැබෙන විදිහට අන්න කාබන් දාමය අංකණය කරන්න ඕනේ. දැන් ආදේශ කාණ්ඩ නම් මේකේ දෙකක් තියෙනවා. මේ ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා, ඇමයින් කාණ්ඩයක් තියෙනවා, ක්ලෝරින් කාණ්ඩයක් තියෙනවා. ඒතර ආදේශ කාණ්ඩ අංකණය කිරීමේදී ආදේශ කාණ්ඩ අඩුම අංකයන විදිහට මේ පැත්ත අංකණය කරොත් 1 2 තමයි ඇමයිනෝ කාණ්ඩයට ලැබෙන්නේ. ආදේශ කාණ්ඩේ මේක තමයි මේ පැත්තෙන් හම්බෙන්නේ පළවෙනි ආදේශ කාණ්ඩේ. එයාට හම්බෙන්නේ අංක 2. මේ පැත්තට අංකණය කරොත් ක්ලෝරින් කැල ආදේශ කාණ්ඩයක්. ඒතර ඒක තියෙන්නේ පළවෙනි කාබන් එකේ. මේ පැත්ත අංකණය කරොත් මෙයා පළවෙනි කාබන්නේ. ඒතර පළවෙනි කාබන් එකේදීම ආදේශ කාණ්ඩයක් හම්බ වෙනවා. එහෙනම් අන්න මොන පැත්තද අංකණය කරන්නේ? ආදේශ කාණ්ඩයට හැකිතාක් අඩුම අංකය ලැබෙන විදිහට අංකණය කරලා බලනවා. ඒතර ප්‍රධාන කාබන් දාමයේ මේක අංකණය වෙන්නේ මේ පැත්තෙන් ඉඳලා. මේ පැත්තෙන් ඉඳලා. ඊයේ ආදේශ කාණ්ඩයෙන් මෙතනම පළමු අංකයම ලැබෙනවා. ඔන්න එහෙනම් 1 2 3 4 5. කොහොම තමයි කාබන් දාම අංකණය වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් අපි IUPAC නාමය ලියන්න ඕනේ. හරි. ඊට කලින් අපි හඳුනා ගන්න ඕනි ආදේශ කාණ්ඩ සහ ආදේශ කාණ්ඩ හඳුනගෙන ඉවරයි අපි. ආදේශ කාණ්ඩයට සම්බන්ධ ප්‍රධාන කාබන් දාමයේ ආදේශ කාණ්ඩයට සම්බන්ධ කාබන්ගේ අංකයත් එක්ක ආදේශ කාණ්ඩයට ඉස්සරහ ලියාගමු. එකේ තියෙනවා ක්ලෝරෝ එකක්. එතකොට අපි ඒක ලියන්නේ සාමාන්‍යයෙන් කොහොමද? 1 ක්ලෝරෝ.
1 ක්ලෝරෝ. එකේ තියෙනවා ක්ලෝරෝ එකක්. තව හතර තියෙනවා ඇමයිනෝ කෑල්ලක්. හතර ඇමයිනෝ. හතර දෙනා ඇමයිනෝ කෑල්ල. ඒ වගේම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් සම්බන්ධ වෙන්නේ අංක 3ට. කියන්නේ ප්‍රධාන කාබන් දාමේ අංක 3 වෙනි කාබන්ට තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල්කොහොල ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනකොට ඒක ලියන්නේ ඒක IUPAC නාමයේ අවසානට තමයි ලියන්නේ. ඒක ලියන්නේ ඕල් කියලා. ඒතර තුන්වෙනි කාබන් පරමාණු සම්බන්ධව ඕල් කියලා කැලලක් තියෙනවා. ඇල්කොහොල කැලලක් තියෙනවා. ඔහොම තමයි ලියවෙන්නේ. හරි. එහෙනම් කොහොමද මේ IUPAC නාමය ලියන්නේ? දැන් ලියන අනුපිළිවෙල බලන්න ඕනේ. ඉස්ලාම IUPAC නාමකරණය ඉස්ලාම ආදේශ කාණ්ඩ තමයි නාමකරණය කරන්නේ. IUPAC නාමයේ ඉස්ලාම ආදේශ කාණ්ඩ තමයි නාමකරණය කරන්නේ. එහෙනම් ඉස්ලාම ලියන්නේ මොකද්ද? ඇමයිනෝ කැලලද ක්ලෝරෝ කැලලද? හරි. මුලින්ම ලියන්නේ ඉංග්‍රීසි හෝඩිය අකාරයේදී අනුපිළිවෙලේ මුලින්ම හම්බෙන අකුර මොකද්ද? අන්න ඒකට දාලා ආදේශ කාණ්ඩ තමයි මුලින්ම ලියන්නේ. අකාරයේදී අනුපිළිවෙලට අනුව ඇමයිනෝ කැලල තමයි මුලින්ම හම්බෙන්නේ. එහෙනම් ඉස්ලාම ලියන්නේ අපි 4 ඇමයිනෝ. 4 ඇමයිනෝ. ඉස්ලාම ලියන්නේ 4 ඇමයිනෝ. ඊට පස්සේ හම්බෙන්නේ ක්ලෝරෝ කැලල. එහෙනම් ඒක ලියන්නේ 1 ක්ලෝරෝ. 1 ක්ලෝරෝ. 4 ඇමයිනෝ 1 ක්ලෝරෝ. ඔහොම තමයි ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි කරන්නේ අදාළ කාබන් දාමේ කාබන් පරමාණු සංඛ්‍යාවට මේ නාම මූලයට අනුව ප්‍රධාන කාබන් දාමය ලියාගන්න ඕනේ. එතකොට මේ කාබන් දාමේ කාබන් පරමාණු පහක් තියෙනවා. ඒ කාබන් දාමේ කාබන් පරමාණු පහට හිමි කාබන් දාමේ නාම මූලය එන්නේ පෙන්ට් තමයි එන්නේ. ඊට පස්සේ දිත්තෝ දිත්ත බඳන දිනනවා නම් අපි ඊන් හෝ අයින් කියන ප්‍රත්‍යයන් දානවා. දැන් දිත්තෝ දිත්ත බඳන නැති විතර ප්‍රශ්නයක් නැහැ. මේක දිත්තෝ දිත්ත බඳන නැත්නම් අපි තව එකක් දානවා an කියන ප්‍රත්‍යය මෙන්න මේ පෙන් කියන එකට එකතු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අවසානයේ අපි කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නාමකරණය කරනවා 3 ඕල්. හරි. ඒකට අනුව ප්‍රධාන IUPAC නාමය ලියවෙන්නේ කොහොමද? අපි ලියනවා මෙන්න මෙහෙම. ඉස්සරහ ලියන්නේ ආදේශ කාණ්ඩ 4 ඇමයිනෝ 1 ක්ලෝරෝ 1 ක්ලෝරෝ ඊට පස්සේ අපි දාන්නේ ප්‍රධාන කාබන් දාමේ නාමය කාබන් පරමාණු සංඛ්‍යාවේ නාම මූලය පෙන්ට්. හරි. ඒකේ දිත්තෝ දිත්ත බඳ නැත්නම් අපි ඒකට an කියන ප්‍රත්‍යය කරන්න ඕනේ. පෙන්ට් n අවසානයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල්කොහොල ඒකට දාලා කාබන් දාමේ පරමාණු 3 එහෙනම් 3 ඕල් කියලා තමයි ලියන්නේ. 3 ඕල්. මේක මෙහෙම ලියන්නත් පුළුවන්. මේක තමයි ඉස්ලාම් පරිදි. ඊට පස්සේ අපිට ගත්තොත් එහෙම මේක තව විදිහක් තියනවා ලියන්න. මේක මෙහෙම ලියන්නත් පුළුවන්. තව විදිහක් තියනවා ලියන්න. හරි අපිට පුළුවන් මෙන්න මේ 3 කියන එක ඉස්සරහට ගන්න. ඒ කියන්නේ මේ ක්ලෝරෝ කියන තැනට කලින් 3 පෙන්ට් and all කියන එකට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ එතකොට? 4 ඇමයිනෝ මේ ටික මේ විදිහට වෙනවා. 4 ඇමයිනෝ 1 ක්ලෝරෝ මේ 3 කියන එක ඉස්සරහට මේ ක්ලෝරෝට පස්සේ 3 කියලා දාලා 3 පෙන්ට් and කියන එකයි all කියන එකයි ලියන්න පුළුවන්. පෙන්ට් and all ඔහොම ලියන්න පුළුවන්. හරි. 4 ඇමයිනෝ 1 ක්ලෝරෝ පෙන්ට් and 3 all කියලා ලියන්නත් පුළුවන්. 4 ඇමයිනෝ 1 ක්ලෝරෝ 3 පෙන්ට් and all කියලා ලියන්නත් පුළුවන්. හරි. එතකොට මේ ගානට මේ ප්‍රශ්නට අදාළ උත්තරේ වෙන්නේ දෙවෙනි එකනේ 4 ඇමයිනෝ 1 ක්ලෝරෝ 3 පෙන්ට් and all. මෙන්න මේ විදිහට තමයි ලියලා තියෙන්නේ. හරි. හරි. කොහොම තමයි මේ නාමකරණය කරන්නේ. එහෙනම් ආන්සර් එක ඇවිල්ලා 2. මෙහෙම තමයි ලියවෙන්න ඕනේ.